بسم الله الرحمن الرحيم كل نفس ذائقة الموت وإنما توفون أجوركم يوم القيامة فمن زهزح عن النار وأدخل الجنة فقد فاز وما الحياة الدنيا إلا متاع الغرور صدق الله العظيم قال النبي صلى الله عليه وسلم الكيس من دان نفسه وعمل لما بعد الموت والعاجز من أتبع نفسه هواها وتمنى على الله صدق رسول الله صلى الله عليه وسلم ගෞරවනීය වැඩිහිටියනි සහෝදරවරුනි දයාබර මව්වරුනි අල්ලාහ් තාලා අපහට කෙටි කාලින ජීවිතයක් මෙලොව ජීවිතයේදී ලබා දී තිබෙනවා මේ කෙටි කාලින ජීවිතය ඇයි ලබා දුන්නේ කියලා කිව්වොත් අල්ලාහ් තාලා කුරානයේ පැහැදිලිවම කියනවා නුඹලාගෙන් කවුරුන් හොඳ ක්‍රියාවන් කරන්නේද නුඹලාගෙන් කවුරුන් පාපීය ක්‍රියාවන් කරන්නේද කියා ක්‍රියාවෙන් නුඹලාගෙන් කවුරුන් උතුම් දෙන්න පිරික්සුමට තමයි අපි මෙලොව ජීවිතය ලබා දී තිබෙන්නේ අල්ලදී ඛලකල් මෞත වල් හයාත ලියබලුවකුම් අයකුම් අහ්සනු අමලා නුඹලාගෙන් හොඳ ක්‍රියාවන් කරන්නේ කවුරුන්ද පාපීය ක්‍රියාවන් කරන්නේ කවුරුන්ද කියා සෝදිසියට ලක් කිරීමට තමයි මෙලොව ජීවිතය ලබා දී තිබෙන්නේ වැඩිහිටියනි සහෝදරවරුනි මෙලොව ජීවිතය ඊටමත්ම කෙටි කාලීන අල්ප ජීවිතයක් නමුත් ආඛිරත් ජීවිතය මරණයෙන් මතු ජීවිතය ඊටමත්ම සදාකාලික දීර්ඝකාලීන ජීවිතයක් මේ ලෞකික ජීවිතය නබිතුමාන් කිව්වා මගේ උම්මතේ මගේ පරම්පරාවේ මේ ජීවිතය මනුෂ්‍ය ජීවිතය අවුරුදු 60ක් 70ක් අතර තමයි ජීවිතය. ඊටමත් කෙටි කාලීන ජීවිතයක්. මීට වඩා වැඩියෙන් ජීවත් වන කට්ටිය බොහොමත්ම අඩුයි අල්පයි කියලා නබිතුමාණන් කියලා තියෙනවා. වැඩිහිටියනි සහෝදරවරුනි මේ කුඩා කෙටි කාලය තුලදී අපි හොඳ මනුෂ්‍යයන් හැටියට මෙලොව ජීවිතේ ජීවත් වෙන්නට ඕනේ. සහෝදරනි වැඩිහිටියනි දයාබර මව්වරුනි අපි කවදා හෝ මරණයට පත්වන්නට යනවා අපි කොහේ හිටියත් මරණයට පත් වෙන්න ඕනේ අපි කුමන ගම්මානයක හිටියත් කුමන ප්‍රදේශයක හිටියත් මේ මරණය කියන දේ නියත වශයෙන්ම අපිට පැමිණෙනවා කියලා අල්ලාහ් තාලා කුරානයේ පැහැදිලිවම කියනවා අයිනමා තකුනු යුදරික්කුමුල් මවුතු වලව් කුන්තුම් ෆී බුරූජින් මුෂයදා නුඹලා උස් බලකොටු වල සිටියත් කිසිම හුළඟක් හරි එන්න බෑ කිසිම හුළඟක් එන්න බෑ ඉදිකට්ටක් හරි ඉදිකට්ටක හිල් කරලා ඉදිකට්ටක්වත් දාන්න බැරි තරමින් සිකියුරිටි ආරක්ෂාවක් සහිත අපි සිටිනවා නමුත් අල්ලාහ් කියනවා නුඹලා කොහේ හිටියත් මරණය නුඹලාගේ ප්‍රාණය ගලවා ගැනීමට හජරත් ඉස්රායිල් නියත වශයෙන්ම පැමිණෙනවා කියලා අල්ලාහ් තාලා කියනවා අල්ලාහ් තාලා තවත් තැනක කියනවා අයිනමා තකුනු යුදරික්කුමුල් මවුතු වලව් කුන්තුම් ෆී බුරූජින් මුෂයදා ඊට පස්සේ අල්ලාහ් තාලා කියනවා වමා තදරි නෆ්සුම් මාදා තක්සිබු ගදා හෙට දවසේදී ආත්මයක් කුමන දෙයක් උපයන්නේද කියලා ඔහුටම දන්නේ නැහැ කියලා අල්ලාහ් තාලා කියනවා. හෙට අපිද මොනවද කරන්නේ? හෙට උදේට මොනවද වෙන්නේ? මම හෙට කොහෙද ඉන්නේ? කාටවත්ම කියන්න බෑ. වමා තදරි නෆ්සුම් බිඅයි අර්දින් තමූත් ආත්මයකට දන්නේ නැහැ. ඔහු කුමන භූමියක කුමන ප්‍රදේශයක ඔහු මරණයට පත්වන්නේද කියලා ඔහුටම දන්නේ නැහැ කියලා අල්ලාහ් තාලා කියනවා. මේ මරණය අපි සියලු දිනාටම නියත වශයෙන්ම පැමිණෙනවා සහෝදරනි. මේ මරණය එන්නේ ඉස්සෙල්ලා අපි හොඳ පුද්ගලයන් හැටියට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. ඇයි කියලා කිව්වොත් මේ ජීවිතය ලබා දුන්නේ අල්ලාහ් තාලා. මේ ජීවිතය ලබා දුන්නේ අල්ලාහ් තාලා. මේ ජීවිතය ලබා දීලා අල්ලාහ් තාලා බලාපොරොත්තු වෙන්නේ අපි අල්ලාහට නැමදුම් කටයුතු හරියට ඉටු කරන්න ඕනේ කියලා තමයි අල්ලාහ් තාලා බලාපොරොත්තු වෙන්නේ. හජරත් මොහම්මද් නබිතුමාණන් යවලා නබිතුමාගේ ජීවන රටාවට අනුව අපි කොහොමද ජීවත් වෙන්නේ කියලා සෝදිසියට ලක් කිරීමට තමයි අල්ලාහ් තාලා මේ ලෞකික ජීවිතය ලබා දී තිබෙන්නේ. සහෝදරනි වැඩිහිටියනි මේ ජනාසාවක් තිබෙනවා අපි ඉදිරියේ මේ ජනාසාව ගැන අපි හොඳ දේවල් පමණයි කතා කරන්න ඕනේ. හොඳ දේවල් පමණයි ඉස්ලාම් ධර්මයට අනුව හොඳ දේවල් කතා කරන්න. නබිතුමාන් කිව්වා ජනාසාවක් වැටුනොත් ඒ මියගිය සහෝදරයාගේ හොඳ දේවල් ඔයගොල්ලන් මතක් කරන්න කියලා නබිතුමාන් කිව්වා. ඒ ජනාසාව මියගිය සහෝදරයා අපිත් එක්ක ඉන්නකොට හොඳට කතා කරලා ඇති හොඳට ඔහුගේ ගතිගුණ වලින් අපිත් එක්ක හැසිරලා ඇති හොඳට අපිත් එක්ක ආශ්‍රය කරලා ඇති මේ ගැන හොඳ දේවල් කතා කරගන්න මතක් කරගන්න කියලා තමයි නබිතුමාන් කියලා තින්නේ වැඩිහිටියනේ සහෝදරවනි අපිට කෙටි කාලින ජීවිතයක් තියෙන්නේ කෙටි කාලින ජීවිතයක් මේ මෞත් එක අල්ලාහ් තාලා කුරානයේ පැහැදිලි කරනවා මේ මරණය කියන දේ සෑම ආත්මයක්ම මේ මරණයේ සුවය මේ මරණයේ රස විඳිය යුතුයි කියලා අල්ලාහ් තාලා කුරානයේ පැහැදිලි කරනවා කෑමකට සුවයක් තියෙනවා බීමකට සුවයක් තියෙනවා ඒ වගේම අල්ලාහ් තාලා කියනවා මේ මරණයේ සුවය විඳිය යුතුයි කියලා කියනවා වැඩිහිටියනි සහෝදරවනි මෙලොව ජීවිතය අපි ජීවත් වෙමින් සිටනකොට අපි අල්ලාහට අවනත නොවි අපි ජීවත් වෙනවා අපි කොච්චරක් බොරු කියනවද සහෝදරවනි අපි කොච්චරක් දුරාචාර වල හැසිරෙනවා සහෝදරවනි අපි කොච්චරක් නැවතුම් කටයුතු වල නියැලෙන්නේ නැතුව සලාතේ මගහැරලා කටයුතු කරනවා සහෝදරවනි එදිනදා ජීවිතයේදී පස් වේල සලාතේ නැවතුම් කරන්න හරිය අපිට වෙලාවක් නැහැ සහෝදරවනි
මේ පස් වේලා සලාතේ නමදින්නේ අපි අල්ලාහට නැඹුරු වෙන්නේ අල්ලාහ් තාලා නබිතුමාණන් අපිට පවසලා තියෙනවා අපි කවදා හරි මැරුණොත් අපිට සලාතේ ඉටු කරනවා අපි කවුරුත් නාවනවා අපිට නාන්න බෑ නමුත් ඒ වෙලාවේදී ඒ මොහොතේදී කට්ටිය ඔක්කොම එකතුලා නාවනවා ඇඳුම් අඳින්න බෑ ශක්තිය නැහැ නමුත් මිනිස්සු ඔක්කොම එකතු වෙලා කෆන් එක රෙද්ද පොරවනවා සහෝදරනි මේක තමයි ජීවිතය සහෝදරනි අපි කතා කරගෙන යනවා ඉෂා සලාතේ කතා කරගෙන යනවා රාත්‍රී 10ට කෝල් එක එනවා මේ සහෝදරය නැති වුණා කියලා මේක තමයි ජීවිතය සහෝදරනි කෙටි කාලීන ජීවිතයක් කොයි වෙලාවෙදිද කොයි මොහොතේද මේ මරණයට පත්වන්නේද කියලා අපිට දන්නේ නැහැ අල්ලාහ් තාලා කුරානයේ කියනවා ඔයගොල්ලන් මේ මරණයෙන් පසු ජීවිතය මේක ඔයගොල්ලන් අවිශ්වාස කරනවා නමුත් අල්ලාහ් කියනවා ඔයගොල්ලන්ට පුළුවන් නම් මේ උගුරු දණ්ඩ වෙත ළඟා වුණු ප්‍රාණය ඇඟ ඇතුළට ශරීරය ඇතුළට ගේන්න බලමු කියලා අල්ලාහ් තාලා කියනවා තර්ජිඋනහා ඉන් කුන්තුම් සාදිකින් නුඹලා සත්‍යවන්තයන් වන්නේ වුණනම් නුඹලා අපි දැන් ගලවගත්ත ප්‍රාණය ඇතුළට ගේන්න බලමු අල්ලාහ් තාලා කියනවා සහෝදරෝනි අපිට බලන්න පුළුවන් ඉස්පිරිතාලවල ගිහිල්ලා බලන්න මැෂින් වල ගහලා තිනවා ඒ මැෂින් වල සද්ද එනවා ප්‍රාණය කියනවා ප්‍රාණය ගලවන ගමන් ඒ මැෂින් එක 0 එකට වැටෙනවා බිඳුවට වැටෙනවා අල්ලාහ් තාලා කියනවා තර්ජිඋනහා ඉන් කුන්තුම් සාදිකින් නුඹලා සත්‍යවන්තයන් වන්නේ නම් මේ එළියට ආපු ප්‍රාණය උගුරු දණ්ඩෙන් එළියට ආපු ප්‍රාණය ශරීරය ඇතුළට ගේන්න බලන්න සහෝදරන් අපිට කෙටි කාලින ජීවිතයක් ලබා දීලා තියෙන්නේ අපි මැව්වේ කවුද අපි මැව්වේ එකම දෙවියෙක් පරමාධිපති අල්ලාහ් දෙවියන් වහන්සේ අල්ලාහ් තාලා තමයි මේ ජීවිතය ලබා දීලා තියෙන්නේ කෙටි කාලින ජීවිතයක් ලබා දුන්නේ අපි කොහොමද මැව්වේ අල්ලාහ් තාලා කුරානයේ මේක සම්පූර්ණයෙන්ම පැහැදිලි කරනවා وَلَقَدْ خَلَقْنَا الْإِنسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ අපි ඒ ආරක්ෂා සහිත ස්ථානයේ මවගේ ගර්භාෂයේ ඒ ශුක්‍ර ධාතුව තැන්පත් කරන්නේ අපි කියලා කුරානයේ අල්ලාහ් පැහැදිලිව කියනවා ثم خلقنا النطفة علقة فخلقنا العلقة مضغة فخلقنا المضغة عظاما فكسونا العظام لحما الله تعالى කියනවා ඒ ශුක්‍ර ධාතුව ලේ කැටියක් බවට මවන්නේ අපි ඒ ලේ කැටිය මස් කැබැල්ලක් බවට මවන්නේ අපි ඒ මස් කැබැල්ල අස්තීන් බවට මවන්නේ අපි ඊට පස්සේ ලස්සන කුඩා දරුවෙක් අල්ලාහ් තාලා බිහි කරනවා සහෝදරනි වැඩි හිටියන් අල්ලාහ් චැලෙන්ජ් කරනවා මේක කවුද මෙහෙම කරලා තියෙන්නේ කියලා අල්ලාහ් චැලෙන්ජ් කරනවා කරපු කෙනාට නේ කියන්න පුළුවන් කොහේ හරි කියලා තියනවාද මේක තමයි මම කරේ මේක තමයි මම කරේ මම ඇති කරේ මම අහස මැව්වා මම පොළොව මැව්වා මෙහෙම කවුරුත් කියලා නෑ අල්ලාහ් තාලා කියනවා කුරානයේ පැහැදිලිවම කියනවා මම තමයි මේක කරේ අල්ලාහ් තාලා ඊට පස්සේ කියනවා වල්ලාහු අඛරජකුම් මින් බුතුනි උම්මහාතිකුම් ලා තඅලමූන ෂයිආ නුඹලා කුඩා දරුවෙක් ඉන්නකොට මවගේ ගර්භාෂයේ ඉඳලා නුඹලාගේ මව්වරන්ගේ ගර්භාෂයේ ඉඳලා පිට කරන්නේ අපි තමයි පිට කරන්නේ අපි වෙද මහත්තයා වෛද්‍යවරයා ඒ බඩවැල කපලා ක්ලිප් එක ගහනවා අල්ලාහ් තාලා කියනවා නුඹගේ මවගේ ගර්භාෂය තුල ඉන්නකොට ඔයගොල්ලන්ට මේ බඩවැලෙන් අපි කෑම ලබා දුන්නා දැන් එළියට ආවට පස්සේ ඒ බඩවැල කපනවා අල්ලාහ් තාලා කියනවා මවගේ ශරීරයෙන් මාර්ගයන් දෙකකින් නුඹලාට අපි ලේ කිරි කරලා දෙනවා කියලා අල්ලාහ් තාලා කුරානයේ පැහැදිලිවම කියනවා සහෝදරනි වැඩිහිටියනි ඒ කොහොමද උෂ්ණ කාලයට සීතල කිරි ලබා දෙනවා සීත කාලයට උෂ්ණ කිරි ලබා දෙනවා මේක කියන්නේ අල්ලාහ් තාලා අල්ලාහ් වගකීමෙන් කියනවා මාව විශ්වාස කරන්න කියලා කියනවා වැඩිහිටියනි සහෝදර මං කියන්න කැමති අපගේ ඒක පරමාධිපති ඒක දේව විශ්වාස කරන අපි අල්ලාහ්ව පිළිපදින්න ඕනේ අල්ලාහ්ව නමදින්න ඕනේ අල්ලාහට ගොඩක් නැඹුරු වෙන්න ඕනේ අල්ලාහ් තමයි අපිට ලබා දුන්නේ මේ ජීවිතය සම්පූර්ණයෙන්ම අල්ලාහ්ගේ පැත්තට නැඹුරු වෙන්න ඕනේ හජරත් මොහම්මද් නබිතුමා මෙහෙට ඇවිල්ලා ලෝකෙට ඇවිල්ලා කොහොමද ජීවත් වෙන්න ඕනේ මුස්ලිම්වරයෙකු කොහොමද කතා කරන්න ඕනේ කොහොමද කන්න ඕනේ බොන්න ඕනේ ජීවත් වෙන්න ඕනේ ගමන් බිමන් යන්න ඕනේ කොහොමද මේක නබිතුමාණන්ගේ ජීවන රටාව අනුව නබිතුමා පෙන්නලා ගිහිල්ලා තිනවා ඒ නබිතුමාගේ ජීවන රටාව අපගේ එදිනදා ජීවිතයට ගෙන කටයුතු කරන්න ඕනේ මේක සෑම මුස්ලිම්වරයෙකු වගකීමක් සහෝදරවරුනි මේ කෙටි කාලින ජීවිතේ ඊටමත්ම අල්ප ජීවිතයක් මේක විනාශ වෙලා යන ජීවිතයක් අල්ලාහ් තාලා තප්පරයක් ගන්න විනාශ වෙනවා සහෝදරනි අපිට තේරෙන්නේ නැහැ අපගේ උගුරු දණ්ඩ වෙත ප්‍රාණය එනකොට තමයි දැන් ඇස් අරගන්නවා අල්ලාහ් තාලා කියනවා මිනිස්යාගේ ප්‍රාණය ගලවනකොට ඒ මිනිස්යාගේ උගුරු දණ්ඩ වෙත ප්‍රාණය ළඟා වෙනකොට කියනවලු වකීල මන් රාක් ඔහු කියාවි වෛද්‍යවරයෙක් නැද්ද මතුරන්නෙක් නැද්ද මගේ මේ ලෙඩ රෝගය සුව කරන මතුරන්නෙක් නැද්ද කියලා ඔහු විමසයිලු සහෝදරනි වැඩිහිටියනි අපි හැමදිනම අපි කුඩා දරුවෙක් වෙන්න පුළුවන් අපි ලොකු වෙන්න පුළුවන් 100 කෙනෙක් වෙන්න පුළුවන් අපි එන්න ඕඩර් එකක් තියෙනවා එන්න පිළිවෙලක් තියෙනවා මේ ලෝකෙට එන්න තර්තිබ් එකක් අල්ලලා තියෙනවා ඉස්සරලම 100 එන්න ඕනේ ඊට පස්සේ තාත්තා එන්න ඕනේ ඊට පස්සේ පුතා එන්න ඕනේ ඊට පස්සේ මුණුබුරා එන්න ඕනේ නමුත් යන්න ඕඩර් එකක් නෑ සහෝදරනි
තාත්තා ඉන්නවා, සීයා ඉන්නවා, පුතා යනවා සහෝදරෝනි. මේක තමයි ජීවිතය. කෙටි කාලින ජීවිතයක්. මේ ජීවිතය අල්ලාහ් තාලා කියනවා හොඳින් භාවිතා කරගන්න.